ආයුබෝවන් හැමෝටම ගොඩ කාලෙකින් ඉඳලා වීඩියෝ එකක් කරන් ඉන්නේ. ඉතින් මම ප්‍රතිදින කරා පොඩ්ඩක් මේ වටපිට ආවේ විතර බලන්න. එතන පොඩ්ඩක් මේ නගරේ ඇතුලේ තියෙන පොඩි වාක්‍යය තමයි මම කියන්නේ සර්පෙක්. ඔව්. කැන්ඩාට දෙක පළවෙනි සර්පය. සර්පේ නම හරියට මතක් වෙන්නේ නැහැ මම. ගන්න මේ මොනවා නිර්විෂ සර්පෙක්. සාමාන්‍ය මේ පැත්තේ දැක ගන්න පුළුවන් මට මීට කලින් මැරිච් කෙනෙක් හම්බෙලා තියෙනවා. මම මොකලෙකුත් ඉන්නවා නේද? කොහෙටද යා රින්ගුවේ? සර්පය ගන්න කියලා මම මේ පොඩ්ඩක් කෙලේ ඇස්සට ආවා හැබැයි යා ඉක්මනට මෙතනින් ගිහිල්ලා තියෙනවා. එහා පැත්තේ තියෙන පොඩි ලේක් එකක්. බලමු ලකේ රිබොත් හයි කෙනෙක් හම්බ වෙයි. නැත්නම් ඇවිදගෙන යනවා. එතන මාත් උඩ බලාගෙන මේක දිහා බලන්න කතා කර කර ගියේ. නැත්නම් මම දකින්නවා කලින්. පොඩ්ඩක් යම් බලන්න ලේක් එක ගාවට. ඈතින් ඉන්නවා කැනඩා ගූස්ලා ටික දෙනෙක්. පේනවා ඇති. වතුරන් ටිකක් පල් පාටයි. ඉතින් පොඩ්ඩක් හොඳට බලන්න. තව දෙකක් තියෙනවා. කොළ එන්න කහපාට වීගෙන ඉන්නවා. දැන් ෆෝල් සීසන් එක තමයි මේ ඉන්නේ ඇන්නේ. ඉඳලා ලස්සන කොළ වගේ කහපාට වෙලා නැගිලි පාට රතු පාට වෙලා අන්තිමට කොළ සේරම හැදිලා ඉන්න. ඊට පස්සේ වින්ටර් එක පටන් ගන්නවා. ඒකට තමයි ටික ටික පරිසරය රෙඩි වෙන්නේ. මෙහා පැත්තේ ගෙවල් තියෙන්නේ. ගෙවල් පිටිපස්සෙන් තියෙන පොඩි ට්‍රේල් එක තමයි මම මේ විදිහට යන්නේ. සමහර දවස්වල නම් කොළ වෙන්ටම වැටිලා ඒ තියෙන්නේ. ඉතින් දැස්ස ඉන්නේ පාර ටිකක් මඩ වෙලා. දැන් ඉවර වෙලා ඉතුරු ටික පටන් ගන්න මේ පාර පනින්න ඕන. රැකුන් කෙනෙක් මැරිලා. අපිට තව ලීක් එකක් තියෙනවා.
මම ආවේ ටිකක් වැරදි වෙලාවක ටිකක් අවුව වෙන වෙලාවක තමයි දවල් හින්දා. දැන් මම එන්ටර් වෙන්න හදන්නේ මෙන්න මේ එළියට. ඊට කලින් මම දැක්කම අපි ඇතින්නවා කාඩිනල් කෙනෙක්. ශිල්පිගේ ලාට විල බලමු. මේ ගහකට පියාවුවා. කාඩිනල් ඉදන්නේ කෙනෙක් තව කුරුල්ලෝ ඉන්නවා ගහස්සේ. වැඩි ගන්න මේ විදිහට ඉන්නේ නැහැ. කවනේ මම කෙනෙක් වෙන වීඩියෝ එකක් දාන්න මෙතනින් මොන වගේද කියලා බලන්න. අද ගමු thank you birds එකේ ඉන්න රෙඩ් වගේ තමයි ටිකක්. දැන් මම ඉන්ටර්විව් එක හදන්නේ මෙන්න උසගස් තියෙන ඒරියාවකට. ඉතින් මේක ලොකු කැලෑවක් එහෙම නෙමෙයි. මේක මේ නගරයේ මිනිස්සු ඉන්න ගෙවල් අතරෙම තියෙන පොඩි ඒරියා එකක්. මේක ඇතුළටම ෆීලිං එක වෙනස් එකක්. ලේන්නු ගොඩක් ඉන්නවා මෙතන. ග්‍රේස් කරලා යාගෙත් කළු පාට සහ අලු පාට මේ කලර්ස් වලින් තමයි වැඩිපුර මේ හරි දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි චිප්මන්ක්ස් ලත් ඉන්නවා. එයා ඊටම පොඩි සතෙක්. ටික ලංකාවේ ඉන්න ලිනට සමානයි. ඉතින් දැන් පේනවා ඉතින් පොඩ්ඩක් ෆූල් එක ලඟ වෙන හින්දා දැන් ගස් වල කොළ වැටෙන්න පටන් ගන්න තියෙන මේ බිම තියෙන ටිකක් අලුතෙන් වැටිච්ච කොළ. ගස් වල පාට, ගස් වල කොළ වල පාට පොඩ වෙනස් වෙකින් එන ගතියක් පේනවා. බැලුවම උසගස් ඒරියා එක දැන් ඉවරයි. හරියන්නේ කලින් වගේම පාරකට. යමු දැන් මෙන්න මේ කන්ද නැගලා මිනිස් වාසස්ථාන තියෙන ඒරියා එකට. අතන තමයි තියෙන්නේ මහජන පුස්තකාලේ. එතනින් අපි දැන් ට්‍රේල් එකෙන් එළියට ආවා. පාර දිගේ යනවා. අද පාසක් තියෙන මේ වෙලාවේ පාර දිගේ ගිහිල්ලා තවත් පැත්තකට හිමීට ඇවිදන් යමු. ඊට කලින් බලන්න ඕනේ අද වහිනවද කියලා. මේ වෙලාවේ බලද්දි නම් තිබෙන වෙස්සක්. ඒ හවස් වෙද්දි හවස් 4 විතර වහින ගමන් කරලා තියෙන්නේ. උල්ට ගියත් තම මේකට ස්ටෙප්ස් 3300ක් විතර තියලා හොඳට මදි. ඉතින් මම දැන් නගරේ පැත්තට ටවුන් එක පැත්තට තමයි විදන් යන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකක් මේ පැත්තට ඇවිල්ලා ගිහිල්ලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ පැත්තේ ඉන්නේ මිල් පොන්ඩ් එකට ගිහිල්ලා දාපු වීඩියෝ එකක් තියෙනවා. මම අදත් දැන් මේ පැත්තට තමයි. ඉතින් බලමු අදත් මේ පැත්තට ගිහිල්ලා මම එකම දෙන්නේ කියවන්නේ. අර වෙනස් දෙන්නේ ඉතින් අද වෙනස් කැමරාවක් තියෙන හින්දා වෙනස් විදිහකට ගමන බලා ගන්න පුළුවන්. එච්චරලා බැලුවා වගේ. මේ පේන පාරේ පොඩි තනකොළ පෙත්ත జాතියක් ඉන්නවා. මුලින්ම මෙහෙට පනිනවා. දැන් තියෙනවා පොඩි පාලමක්. මේ පාලමේ කෝච්චිය තමයි යන්නේ. දැන් මේක විතරක් තියෙන හැලෝවින් වලට කලින් ඉඳන්ම රෙඩි වෙලා තියෙනවා. දැන් පොඩි ගංජා ස්මෙල් එකක් එනවා මේ වෙලාවේ. දැන් මේ හරිය
කට්ටියනවා පොඩි ජොයින්ට් එකක් ගහලා ඉන්න. මේ මොකද වගේ කියලා ඇස්ලි. ඉතින් පස්සේ මම පාරක් හැන්නලා දැන් පොඩ්ඩක් තුලයි තියෙන්නේ මේ මම පොන්ඩ් එකට. වෙනවා දිහා පැත්තේ කාර් පාර්කියේ සයිබර් ට්‍රක් එකක් තියෙනවා. සයිබර් ට්‍රක් කීපයක්ම තියෙනවා මේ පැත්තේ. සර්විස් කරනවා නිතරම. තව එකක් දැක්කොත් මම පෙන්නන්නම්. සයිබර් ට්‍රක් එකට කැමති කෙනෙක්ද? ඔයාලා කමෙන්ට් එකක් දාන්න එන්න මේ ඩිසයින් එකට කැමතිද කියලා. බලාගෙන යන්න පුළුවන්. මෙන්න තියෙනවා පෙට්‍රල් සුද්දලේ. අද පෙට්‍රල් ලීටරේ $30කට යන්නේ. ඒ වගේ මෙහා පැත්තේ තියෙනවා LCB වගේ එකේ තියෙන ඔක්කොම මධ්‍යසාල ಜಾති ගන්න. ඔය TikTok එකට ගිහලා බලුවොත් ඒකත් වීඩියෝ එකක් දාලා. අතනක මේක ලොකු සිටි එකක් නෙමෙයි. ඒක ගොඩාක් ලොකු පදබදයක් නෙමෙයි මෙතන. ලොකු මේ මොනවාද ලොකු බිල්ඩින් නේ. ඒ වගේම සමහරවිට එකක ඉවෙන්ට්ස් වල මේ පාර ක්ලෝස් කරලා තියෙනවා. ළඟදී කාර් ෂෝ එකක් එහෙම තිබ්බා. ඒකත් ඒක වීඩියෝස් තියෙනවා TikTok එකකින් බලන්න අනිවාර්යෙන්. දැන් මම ඉන්ටර් වෙන්නේ ටවුන් එකේ. ඒක මොකද තියෙන හැටියට. එහෙනම් ටිකක් ලොකු පදවල ඉන්න සාමාන්‍ය. ඉන්න තියෙන 아무තු වාහනයක්. මොකද හිතන්නේ මේ ගැන? මේක බයික් එකක්ද කාර් එකක්ද කියන්න මොකද? තියෙනවා Honda වෙසල් එක වගේ එකක්. හැබැයි ඒක වෙසල් එකක් නෙමෙයි ඒක ඇත්තටම. ඒ කියන්නේ SRV කියලා. ඉතින් හොඳ වාහන ටිකක් තියෙනවා බලාගෙන යන්න පුළුවන්. SRV අලුත් එකක්. මෙන්න තියෙනවා Porsche එකක්. එතන තියෙනවා චර්ච් එකක්. ලස්සන බිල්ඩින් එකක්. මම කලින් වීඩියෝ එකක් කිව්වා දේවල් ටිකක් තව දැන් කියන්න යන්නේ. Netflix එකේ Man from Toronto කියන ෆිල්ම් එක. ඒකේ ෂූටින්ග්ස් කරලා තියෙනවා මෙන්න මේ ඒරියා එකේ. මේ ගානේ ජොලි ෆිල්ම් එකක්. කවුරුද කෙවින් හාර්ට් ඉන්නේ. ඉතින් මෙන්න මේ ඒරියා එක තමයි අන්තිම ෆයිට් එකේම ෂූට් කරලා තියෙන්නේ. ඒක මැටින් ගිහලා බලන්න. එතන තියෙනවා රෙස්ටොරන්ට්ස් බාර්ස් වගේ ඒවා. එලි මහනේ හොඳට කාලා බීලා එලි ඉන්න විදිහට එහෙම ගොඩක් රැ වෙනකම් පාන්දර වෙනකම් වගේ අල්ලලා තියෙනවා. චූටි බයික් එකක්. යමාහා එකක්. ඔන්න මම ආවා සුපුරුදු පාර්කියට කලිනුත් තියලා තියෙනවා වීඩියෝ එක දෙකක් තියෙනවා. ආයි පාරක් අපි ඉතින් ඇවිදලා බලමු ඇතුලේ වෙනස්ම විදිහකට. මුලින් මෙයන් අතෙන් තියෙන පිරිත් මණ්ඩපේ වගේ කෑල්ලට නිකන් දියසෙට ඇල්ගි ගතියක් තියෙනවා. ලස්සනට කැනඩා කොඩියකුත් අතෙන් තියෙනවා. මෙතෙන් තියෙන ඉතිහාසය ගැන පොඩි
විස්තරයක් මෙතන ලියලා තියෙනවා. බලමු මේක මැද්දට ගිහිල්ලා මේක අතින් නම් තියෙන කීප එක මොන වගේද කියලා. පොඩ්ඩක් මෙතන ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ අපි අර පැත්තට ගිහිල්ලා ඇවිදලා ආපහු එනවා. ඒක තමයි ඉතර වෙන්නේ. දැන් ෆයිල් එක. එතන පල්ලෙහාට පොඩි කුමාරක් කරාගෙන ඒක තමයි පොණ්ඩ එක තියෙන්නේ. Huh? මම දැන් දැනගත්තා මම මෙතන බෑග් එක අරගෙන එවිල්ලා තියෙන්නේ. හරි යකි. ඉතින් කොමන් රැකල් කෙනෙක් තාරා YouTube මීට මෙතන කෙනෙකුත් බලන්න සත්තු දෙන්නෙක් ඉන්නවා. මෙතන කික්මන්ක් මෙතන තාරා උඩින්යි. අනින ලස්සන කුරුල්ලෙක් ඇතුළේ කුරුල්ලෙක් නේ. වෙන්න ඉන්නවා. වෙන්න ඉන්නවා බ්ලූ ජේ කෙනෙක්. මොකක් හරි අල්ල ගත්තා වගේ. හරිම ලස්සන කුරුල්ලෙක්. මෙච්චර හොඳට දැක්කේ අදමයි. ඔය එතන බීස් දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම දෙන්නම දැන් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් බ්ලූ ජේ කියන්නේ කැනඩාවේ ප්‍රසිද්ධ නමක්. ඇත්තටම කිව්වොත් ඒකට හේතුව තමයි ස්පෝර්ට්ස් ටීම් එකක් තියෙනවා ඒ නමින්. ඉතින් මෙතන 3 දෙනෙක් හිටියා බ්ලූ ජේලා. මාත් මෙච්චර 3 දෙනෙක් එක ළඟ ඉන්නවා දැකලා නැහැ මීට කලින්. මිනිස්සු තනියෙන් ඉන්නවා තමයි දැකලා තියෙන්නේ. ඉතින් හිතුවට වඩා සත්තු දැක්කා අද මම. එහා ඉවර ඉන්නවා ආයි තාරාව ටික දෙනෙක්. මේ පැත්තේ පොලිමට තාරාව. තව බලමු අද සාමාන්‍යයෙන්
දකින්න මං බලාගෙන හිටපු කුරුල්ලෝ දෙන්නම දැක්ක කාඩිනල් කෙනෙකුයි බ්ලූ ජේ කෙනෙකුයි කාඩිනල් ගේ නම්බරට වීඩියෝ එකක් ගන්න බැරුණා නේද මං කලින් ගත්ත වීඩියෝ එකක් දාන්නම් මේ ෆොටෝ එකත් එක්ක ගෲප් වලට මැසේජ් එනකොට මෙන්න මෙයා කියනවා මට ඔය මීටර් ග්ලාස් එකක් අරන් තියෙන්නේ ඒකෙත් මං සමහර වීඩියෝස් දානවා ගොඩක් අර TikTok එකෙන් එහෙම දානවා මේකෙන් ගත්ත වීඩියෝස් ඉතින් අර ෆෝන් එකට කනෙක්ට් වෙලා තියෙන හින්දා මැසේජ් ආවම ගෲප් වලින් එහෙම ආවම මෙයා මට කෑ ගහලා කියනවා කනගාවට ටෙක්නොලොජියා ඉතින් කලින් වීඩියෝ එකක් වගේ නෙමෙයි කලින් වීඩියෝ එකේ නම් මෙච්චර දේවල් බලන්න හම්බුන්නේ නැහැ මෙතන. ඒ වගේම පේනවා ඉතින් වතුර ටිකක් එකසැර වැඳිලා තියෙන නිකන් පල් වෙලා වගේ මේ පැත්තේ. මට අර පැත්තේ නම් වතුර පල්ලෙහාට ගලාගෙන එනවා ලස්සනට. මෙන්න එනවා චිප්මන්ට් කෙනෙක්. ආයි පැටියෝ. පැටියෝ කොහොමද? ගොඩක් කෙන කට්ටිය කැම දීලා වගේ පුරුදු වෙලා තමයි ඒගොල්ලෝ බය නැතුව ළඟට එන්නේ. ලේන් විලාදී හැම එකම මෙහෙමයි. සමහරට එල්ල ඇඟෙත් නගිනවා. ඉතින් එතන ෆෝල් එකට සූදානම් වෙමින් තමයි තියෙන්නේ මේ පරිසරය. එක එක සීසන් වලට මෙතෙන්ට ඇවිල්ලා බලුවම එක වෙනස්ම ෆීල් එකක් තමයි තියෙන්නේ. දැන් ෆෝල් එකට කොට මේ සේරම කොළ වලින් වැහිලා ගස්වල පාට වෙනස් වෙලා ඒ වගේ අමුතු ලස්සනක් තියෙනවා. ඒක තමයි වින්ටර් එකට එනකොට හිම වැටිලා මේ වතුර පාර සම්පූර්ණයෙන්ම මිදිලා මම TikTok එකේ වීඩියෝ එකක් දාලා තිනවා මම මේ වතුරේ කුඩ මිදිලා තියෙන වතුරේ කුඩ ඇවිදන් යන වීඩියෝ එකක්. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ ඒක කරන්න කියලා හැමෝටම. ඉතින් එතන මේ මොකද ස්ක්‍රිප්ට් එකක් නැහැ හිතලා ඒ වෙලාවට හිතෙන එක කියන්නේ හින්දා ඉතින් වචන ටිකක් පැටලෙනවා. ඉතින් හිතන්න එපා. ලස්සනයි මේ පරිසරයේ තියෙන විදිය. ඉතින් මේක ඇත්තටම සාමාන්‍ය සිටි එකක් ඇතුළෙම තියෙන මේ කැලේ ඒරියා එකක්. ඉතින් මේ වගේ තැන් වල තියෙන එක ඉතින් ඇත්තටම හොඳයි මිනිස්සුන්ට ඇවිල්ලා ඇවිදලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා යන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා මේ වගේ. ඒ වගේ තමයි හරි පිළිසිදුයි. කවුරුත් එහෙම කුණු දාලා ගිහිල්ලා එහෙම මොකුත් නැහැ. ඉතින් මේ අතර අතන ඉන්නවා ග්‍රේ ස්කුරල් කෙනෙක්. යාගේ බ්ලැක් වර්ෂන් එකක් අන්න යනවා මගේ ළඟට. හලෝ. ඒක වටින් එන්නේ ෂේප් එකේ කපටි. Why are you running? එහෙනම් මෙන්න මම ඇවිල්ලා තියෙන්නේ වතුර එතන ගලාගෙන යන තැනට. මෙතනින් මේක මේ පැත්තට යන වතුර පාරක වහලා බ්ලොක් කරලා තියෙන්නේ. මේ හින්දා තමයි අර පැත්තේ වතුර ටිකක් අර එක තැන පල් වෙලා වගේ තිබ්බේ. ආර පල්ලෙහාට මේ පැත්තට ගලාගෙන යන්නේ ඒක තාම හොඳට තියෙනවා. ඉතින් මම මේක උඩත් ඇවිදලා බැලුවා වින්ටර් එකේ මේ ඔක්කොම මිදලා තියෙන වෙලාවේ. මේ වීඩියෝ එක TikTok එකේ තියෙනවා කියලා බලන්න පුළුවන්. මම දැන් ආසන්න වශයෙන් කිලෝමීටර් 4-5ක් විතර ඇවිදලා තියෙන්නේ මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන්. ඉතින් දැන් මම යන්නේ මම ආපු අනිත් පැත්තට තමයි මේ යන්නේ. හැබැයි වෙන පාරකින් මේ පාරේ වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ මෙන්න මෙයාලව තමයි. මෙන්න මේ ග්‍රේ ස්ක්විරල්ස් ලව මේ ඉන්නේ. කෙලේ අස්සින් හදිස්සි හරි මොකක් හරි සරබර සද්දයක් එනොත් ඒ අනිවාර්යයෙන්ම ලේනෙක් තමයි. ඒ තරමට මෙතන ඉන්නවා කට්ටිය. අතේ ඉන්නවා දැන් පහුවෙච්ච තැන ඉන්නවා. ඒ වගේ තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ මම පෙන්නුවා මෙතන මේ ගහක පේන්ට් කරලා තිබ්බා.
මුතු මූණක්. ඊට පස්සේ මං එද්දි ඒක මේ දිරලා කැඩිලා තිබ්බා. මේ තියෙන එක මගේ මෙතන හදලා තිනවා පොඩි ෆෙයාරි ෆොරෙස්ට් එකක්. බලාගෙන යන්න ඉතින් චූටි ගෙවල් මල් යනවා. ඉන්නේ පොඩි මිකී මවුස් කෙනෙකුත් මිකී නේද? මිකී. Tiba-tiba tahu orang dokter dia ini sih lagi ini ingat banget gila banget. Orang kali ini dia loh. Ada nikan ගමනේදී මැරිච්ච සතුත් හම්බ වෙනවා. දැන් මෙතන මැරිච්ච චිප්මන් කෙනෙක් සාමාන්‍යයෙන් හම්බ වෙනවා කොයෝටෙලා. දන්වැදි නරි වගේ සත්තු ජාතියක් නරි ජාතියක් තමයි. ඒගොල්ලෝ යාරව දඩයන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මෙතන නම් එහෙම දඩයන් කරා නම් උකක් කනවනේ. මේක වෙන හේතුවක් සමයිච් එක වෙන්න ඕනේ. ඉතින් කොයෝටිලා සමහරලාට අපි දැන් ඔය පැයකට තනියම කොහේ හරි පාලක වගේ ඇවිදින්න ගියොත් එකපාරට එක්කෙනෙක් මූන්ට ඉස්සරහට හම්බ වීමේ හැකියාව තියෙනවා. ඒකට ඒගොල්ලන්ගෙන් එහෙම මිනිසුන්ට හානියක් වෙලා නැහැ. මොකද ඒගොල්ලෝ තනි පැතර අපි දැක්කම දුවනවා. ඒක තමයි වෙන්නේ. දැන් ඉතින් ගමන ඔෆිෂියල් ඉවරයි. දැන් ඉතින් ගෙදරට යන ගමන් තව කිලෝමීටර් 2ක් වගේ තමයි තියෙන්නේ. පයින් යන්න තියෙන්නේ. යනවා ඉතින්. ඊට පස්සේ ඔය මං සාමාන්‍යයෙන් නිමාඩු වෙලාවක් හම්බ මේ වගේ පොඩ්ඩක් ඇවිදලා පොඩ සත්තු ඉන්න තැනක් බලලා සත්තු ගන්න. ඇවිදින එක තමයි මම ගොඩක් කාට කරන්න කැමති. ඉතින් අර යම් සත්තු බලන්න වගේ ගිහිල්ලා සත්තු ටික දෙනෙක් බැලුවා. ඒක තමයි විශේෂ දේ තමයි පළවෙනි පාට පණ පිටින් සර්පෙක් දැක්ක කැනඩාවේ. ඒ වගේම ගොඩක් සත්තු ළඟටම දැක්කාද බ්ලූ ජේස්ලා දැක්කා කොමන් රැකල්ලා වගේ අය. ඕවර්ऑल ගත්තොත් අද මිෂන් එක සක්සස්ෆුල්. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ටික කරලා යන්න. මොකද දැන් ගොඩ කාලෙකින් වීඩියෝස් දාපු නැති හින්දා ඉතින් ගොඩක් ටෙක්නිකල් ගිච්ච නැති වෙයි සමහර විට. එහෙනම් ඉතරයි. over and out.